හරි පුතේ අපි අද කතා කරන්න යන්නේ අපේ සිංහල භාෂාවේ තියෙන තවත් විශේෂ නාමපද වර්ගයක් වන ප්‍රත්‍යාර්ථ නාම කියන කොටස තමයි කතා කරන්න යන්නේ. අපේ සිංහල භාෂාවේ තියෙන විශේෂ පද කොටාශයක් තමයි මේ ප්‍රත්‍යාර්ථ නාම කියලා කියන්නේ. අපි ඒවා නාමපද විදිහට තමයි සලකන්නේ. මේකේ තියෙන විශේෂත්වය තමයි දැන් සාමාන්‍ය නාමපදයක් අපි උදාහරණයක් විදිහට ගත්තොත් ගුරුවරයා, ශිෂ්‍යයා, ඇය, ඔහු, මම, අපි, නුඹ, නුඹලා මෙන්න මේ වගේ නාමපදවලට වඩා ටිකක් වෙනස්. ඒ කියන්නේ බැලූ බැල්මට මේක නාමපදයක්ද කියලා අඳුන ගන්න බැරි. හැබැයි නාමපද ගොඩට අයිති වෙන කොටසක් තමයි මේ ප්‍රත්‍යාර්ථ නාම කියලා කියන්නේ. අනිත් නාමපද වලින් මේ ප්‍රත්‍යාර්ථ නාම වෙනස් වෙන්නේ මේවා විශේෂයෙන්ම නිර්මාණය වෙන්නේ ප්‍රත්‍ය කියන පද විශේෂයේ පදනම් කරගෙන. ප්‍රත්‍ය නිසා නිර්මාණය වන නාමපද නිසා තමයි අපි ඒවට කියන්නේ ප්‍රත්‍යාර්ථ නාම කියලා. ප්‍රත්‍යක් හින්දා නිර්මාණය වෙන නාමපද ප්‍රත්‍යාර්ථ නාම. මේ ප්‍රත්‍යක් කියලා කියන්නේ ලොකු දෙයක් නෙමෙයි පුතේ. අකුරක් හරි අකුරු කිහිපයක් එකතු වෙලා නිර්මාණය වෙන වචනයකට හරි තමයි අපි කියන්නේ ප්‍රත්‍ය කියලා. ඒ ප්‍රත්‍ය මොනවද කියලා අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. ඔන්න ඔළුවේ තියාගන්න. ප්‍රත්‍යාර්ථ නාම කියලා කියන්නේ ප්‍රත්‍යයක් නිසා නිර්මාණය වන නාම. ප්‍රත්‍යයක් හින්දා අර්ථය ලබා ගන්න නාමපද හින්දා තමයි අපි මේ ඉස්සරහට ඉගෙන ගන්න නාමපදවලට ප්‍රත්‍යාර්ථ නාම කියලා කියන්නේ. එතකොට මේ විදිහට ප්‍රත්‍යාර්ථ නාම නිර්මාණය වෙන්න පදනම් වෙන ප්‍රත්‍ය වර්ග දෙකක් තියෙනවා. ප්‍රත්‍යාර්ථ නාම නිර්මාණය වෙන්න උපකාරී කරන ප්‍රත්‍ය වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි පුතේ තද්දිත ප්‍රත්‍ය, අනිත් එක තමයි කෘදන්ත ප්‍රත්‍ය. තද්දිත ප්‍රත්‍ය එකතු වෙලා නිර්මාණය වන නාමපදවලට අපි කියනවා තද්දිත පද කියලා. කෘදන්ත ප්‍රත්‍ය එකතු වෙලා නිර්මාණය වන පදවලට අපි කියනවා කෘදන්ත පද කියලා. ඔන්න ඔහොම තමයි අපේ සිංහල භාෂාවේ තද්දිතයි කෘදන්තයි නිර්මාණය වෙන්නේ. කොහොමද නිර්මාණය වෙන්නේ? තද්දිත පද නිර්මාණය වෙන්නේ තද්දිත ප්‍රත්‍යක් එකතු වෙලා. කෘදන්ත පද නිර්මාණය වෙන්නේ කෘදන්ත ප්‍රත්‍යක් එකතු වෙලා. එතකොට එහෙනම් තද්දිතයි කෘදන්තයි කියලා කියන්නේ පුතේ ප්‍රත්‍යාර්ථ නාම විශේෂ දෙක. ප්‍රත්‍යාර්ථ නාම ප්‍රධාන කොටස් දෙක තමයි ඒ අනුව තද්දිත සහ කෘදන්ත කියලා කියන්නේ. එතකොට මේ පාඩම් දෙකෙන්ම මේ කොටස් දෙකෙන්ම විභාගයට තනි ප්‍රශ්නය ගානේ හැදෙනවා. තද්දිත වලින් එකයි කෘදන්ත වලින් එකයි. එහෙනම් ඔන්න මතක තියාගන්න තද්දිතයක් කියලා කියන්නේ තද්දිත ප්‍රත්‍යක් එකතු වෙලා නිර්මාණය වන නාමපදයක්. කෘදන්තයක් කියලා කියන්නේ කෘදන්ත පදයක් එකතු වෙලා නිර්මාණය වන නාමපදයක්. එතකොට මේ තද්දිතයි කෘදන්තවලයි වෙනස්කම් තියෙනවා පුතේ. ඒ නිසානේ එයාලා ප්‍රධාන කොටස් දෙකකට බෙදලා තියෙන්නේ. මේ දෙන්නම පොදුවේ ප්‍රත්‍යාර්ථ නාම කියලා හැඳින්නුවට මේ දෙන්නව කොටස් දෙකකට බෙදලා තියෙන්නේ මේ දෙන්නගේ යම්කිසි වෙනසක් දකින්න ලැබෙන නිසා. එතකොට මේ දෙන්නාගේ තියෙන වෙනස තමයි පුතේ තද්දිත පද. එහෙම තද්දිත පද නිර්මාණය වෙන්නේ පුතේ නාම මූලයකට තද්දිත ප්‍රත්‍යක් එකතු වෙලා තමයි තද්දිත පද නිර්මාණය වෙන්නේ. එහෙනම් තද්දිත පදයක් නිර්මාණය වෙන්නේ පුතේ නාම මූලයක් මුල් කරගෙන. ඒ කියන්නේ නාම පදයක් මුල් කරගෙන තමයි තද්දිත පද නිර්මාණය වෙන්නේ. නාම මූලයකට තද්දිත ප්‍රත්‍යක් එකතු වුනහම නම් තද්දිත පද නිර්මාණය වෙන්නේ. එහෙනම් මූලිකවම අපිට සරලවම අදහසක් ගන්න පුළුවන් නාම පදයක් මුල් කරගෙන තමයි තද්දිත පද නිර්මාණය වෙන්නේ. හැබැයි කෘදන්තයක් ගත්තහම පුතේ කෘදන්ත පදයක් නිර්මාණය වෙන්නේ ක්‍රියාමූලයක් මුල් කරගෙන. ක්‍රියාමූලයකට කෘදන්ත ප්‍රත්‍යක් එකතු කරලා තමයි අපි කෘදන්ත පද නිර්මාණය කරගන්නේ. එතකොට අපිට සරලවම අදහසක් ගන්න පුළුවන් කෘදන්තයක් නිර්මාණය වෙන්න නම් ක්‍රියාපදයක් තමයි මුල් වෙන්නේ. එතකොට තද්දිතයක් නිර්මාණය වෙන්න නම් මුල් වෙන්නේ නාමපදයක්. කෘදන්තයක් නිර්මාණය වෙන්න නම් මුල් වෙන්නේ ක්‍රියාපදයක්. එහෙනම් ක්‍රියාපදයක් ඇසුරු කරගෙන නිර්මාණය වෙන්නේ කෘදන්ත. නාමපදයක් ඇසුරු කරගෙන නිර්මාණය වෙන්නේ තද්දිත. ඔන්න ඔය දෙක තමයි පුතේ මූලිකවම මේ තද්දිතයි කෘදන්තයි අතර තියෙන වෙනස. මෙන්න මේ වෙනස හරියට අඳුන ගන්න ඕනේ. තද්දිතයක් කියන්නේ නාම මූලයක් මුල් කරගෙන නිර්මාණය වෙන දෙයක්. කෘදන්තයක් කියලා කියන්නේ ක්‍රියා මූලයක් මුල් කරගෙන නිර්මාණය වෙන දෙයක්.
අපි දැන් බලමු ඊළඟට මේ තද්දිත ප්‍රත්‍යය හරහා කොහොමද තද්දිත පද නිර්මාණය වෙන්නේ? මොනවද ඒ තද්දිත ප්‍රත්‍යය? කොහොමද ඒවා නිර්මාණය වෙන්නේ කියලා.